Hero FM. Patirul. මේ සුර මුදලාලි පොඩ්ඩක් හංග වෙන්න කියලා මේකයි. ඕ ලෙඩක්ද කොහෙද? ඇයි දන්නේ? මේ මුදලාලි මට මුදලාලි කලින් මාස් පතා ගෙවන්න ණයට සිල්ලර බඩු ටිකක් ගන්න පුළුවන්ද? නෑ ඒ ණයට දිවිලි සේරම නැවැත්තුවා. ණය දීමේ මහත වැසූ කඩවල් නිම නැත. හරි එයින් සුපින්වත මගෙන් ණය ඉල්ලීම යුතු නැත. අන්න එහෙමයි එළු සංදේශේ කියලා තියෙන්නේ. එහෙමද? ආව් මොකද්ද මුදලාලි බලු වැඩි? අපිත් මේ ගමේ එදා ඉඳලා ඉන්න පීපල්ස් නේ අන්නේ ඒකනේ. පීපල්ස්? ඒ කතා මට වැඩක් නෑ ගොයියෝ. මම ණයට දෙන්නේ මාස් පතා වැටුපක් ගන්න ස්ථිර රස්සාවක් ඔන්න ණයට විතරයි. ඒක මාර අසාධාරණයිනේ මුදලාලි. අසාධාරණ? අපි ස්ථිර රස්සාවක් නොකලට ස්ථිරටම මේ ගමේ ජීවත් වෙනවනේ. එහෙම කියලා බෑනේ. මාසේ අන්තිමට ණය පොත පියවන බවට අපට සහතිකයක් එපෑ. සහතිකයක්? ඔව්. හරි. සහතිකයක් තියෙනවා. මොකද්ද? උපෙන්නේ සහතිකේ තියෙනවා. තව මොකක්ද ඕනේ? මරණ සහතිකෙත් ඕනේද මුදලාලිද? පිසාචියෝ. අනේ මම කිව්වේ මාසේ අන්තිමට ඔහේ මට ණය බේරනවා කියන විශ්වාසය කොහොමද ඇති කරගන්නේ? හරි. මුදලාලි මට කියනවා ඔහේ දෙවියන්ව විශ්වාස කරනවද? දෙවියන්ව ඉතින් විශ්වාස කරනවා අපි නැතුව බෑනේ. දෙයියෝ පේන්නේ ඉන්නවද? නෑනේ. ඉතින් මුදලාලි නොපෙනෙන දෙයියොත් විශ්වාස කරන ඔහේ මේ පේන්න ඉන්න මාව විශ්වාස නොකරන්නේ මොකද? දෙවියන්ට සමාන කරන්න පුළුවන්ද ඔහෙව? අනික දෙවියෝ ණයට ඉල්ලන්නේ නෑනේ අපෙන්. දෙයියෝ ණයට ඉල්ලන්නේ නැත්තේ මුදලාලි දෙයියන්ට හොඳට යමක් කමක් තියෙන හින්දානේ. අපි ණයට ඉල්ලන්නේ අපේ නැති බැරි කම හින්දානේ. ඒක තමයි නැති බැරි අයත් එක්ක ගණදෙනු කොන්නකොට අපට සුරක්ෂිතභාවයක් අවශ්‍යයි. ඒකයි බලන්නේ මාසේ අන්තිමට ස්ථිර පඩියක් ගන්න කෙනෙක්ද කියලා. අන්න ඒකයි. හරි එහෙනම් අපිට ණයට දෙන්න බෑ. ඒකද කියන්නේ? බෑ තමයි. හරි ඕකේ. එහෙනම් මම රෙඩි කෑෂ් වලට බඩු ගන්නම්කෝ ඉවරයිනේ කතාව. අන්න හරි අන්න එහෙම වරේ. අන්න අපි සලකන්නම් දෙයියන්ට වගේ. දැන් මොනවද රෙඩි කෑෂ් වලට ඕනේ? නෑ මං රෙඩි කෑෂ් වලට බඩු ගන්නේ සුපර් මාකට් එකේ. ඇයි අප්පා? අම්මද බොල්ල. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් ටවුමේ සුපර් මාකට්, සල්ලි නැත්තම් ගමේ සිල්ලර කඩේ. එහෙමද? හරි ඉතින් අපිව ගමේම තියාගන්න ඕන නම් අපිට ණයට දෙනවකෝ. වෙන වැඩ නැතුවට. හරි මේ මුදලාලි. ඔන්න පරිප්පු 250කුයි, හාල් කිලෝ 2කුයි, බීනි මිටියකුයි දෙනවකෝ. සල්ලි වලටද ණයටද? දැන් ඔහේ ණයට දෙන්නේ නෑ කිව්වනේ. සල්ලි වලට දෙනවකෝ. සල්ලි තියෙනවද? තියෙනවා දානවකෝ. මේ ළමයෝ මේ ඔන්න පරිප්පු කිලෝ 2කුයි මේ අනේ මොනවද හාල් කිලෝ නේ. හාල් කිලෝ 2කුයි මේ පරිප්පු 250කුයි බීනි මිටියක්. බීනි මිටියක් දානවා. බීනි මිටියකුයි දානවා මේ පිසාචයට. වෙන මොනවද ඕනේ? බොම්බයි ලුණු තියෙනද ලංකාවේ එක මුදලාලි? ලංකාවේ කොහෙද බං බොම්බයි ලුණු? ලංකාවේ තියෙන්නේ නම්බර 1 ලොකු ලුණු. ලොකු ලුණු තියෙනවා. ඔව්. කිලෝ 50 මිටියක් කීයද? කිලෝ 50ක්? එච්චර මොකටද? පහෙන් නැතුව කියනවකෝ. කිලෝ 50 මිටියක් බුදුන් මේ මං හිතන්නේ 5200ක් විතර වෙනවා මේ කිලෝ 50ක් කිව්වම. 5200ක්. ඔව්. හරි එහෙනම් ඒ කිලෝ 50 මිටියකින් ග්‍රෑම් 250ක් දානවකෝ. මොකනිකාරයක්ද මේ? බීලුණු 250ක් ගන්න කිලෝ 50ක මිටිය ගන්න හන්නේ. ඒම තමයි නියම විචක්ෂණ ඡන්දෝ පටාලංකාරී කියන්නේ ඒකයි. මොකක්? විචක්ෂණ ඡන්දෝ පටාලංකාරය. ඒ කියන්නේ? ඒව ඔයලාට තේරෙන්නේ නැහැ මුදලාලි. ඒව ඇවිල්ලා ස්වෛරී පාරිභෝගික අයිති. මෙන්න මේ උඹ ඉල්ලපු බඩු ටික ඔන්න මේ ඔතන 265යි ගන්න ඈ. 265යි? ඔව්. අයියෝ සුළු ගානක් නේ. මං හිතුවා 1000 පණී කියලා. 265යි කියන්නේ ඉතින් නැතිනේ. මේ මුදලාලි ඔන්නක දානවා පොතට. පොතට? මොන පොතටද? ණය පොතට. ණය පොතට. පොතක් නැත්තම් අලුත් පොතක් කරලා දානවා ඒ පොතේ නමට මිස්ටර් පිසාචයා ණය පොත කියලා. ඉවරයිනේ. ඒවනේ වැඩ කරන්නේ. මේකලක් ගමේ ඉන්නකන් අපට මෙතන කඩයක් කරන්න හම්බ වෙන්නේ නෑනේ. මොකෑ සුරම්මුදාලි මේ ගෝසාවන්? බද මෙන්න මේ පිසාචය ඇවිල්ලා මේ ණයට ඉල්ලනවා කුකුල් පනේ. අපෝ ණයට නම් දෙන්න හොඳ නෑ. මොන හොස්ති රාජාවත් අනේ මේ කටලාගෙන හිටු ඇටි කුකුලා. නෑ මං කිව්වේ මේකයි. ණය දීමෙන් මිදුරත් නැති වෙයි කියලා තියනවානේ. ඒකයි. මිදුරත් එහෙම කියනවානේ. මම නම් හරියට දන්නේ නෑ. කොහොමද ණයට දුන්නා
වුණාම නැති වෙන්නේ මිදුල නෙමෙයි මුදල. ණය දීමෙන් මුදලත් මිතුරත් නැති වේ. එහෙනම් ඉතින් අපට ණයට දුන්නට ප්‍රශ්නයක් නෑනේ. අපි ඔහේගේ මිතුරෝ නෙමෙයිනේ. අපිව නැති වෙනවට ඔහේ කැමතිනේ. අන්න ඒකනේ. බලා මිතුරෝ නම් නෙමෙයි තමා. බලා හතුරෝ. මේ මම නම් කියන්නේ සුරම් මුදලාලි 1 රුපියලක්වත් ණයට දෙන්න හොඳ නෑ. අන්න දැක්කනේ. අන්න අහගනින් පිසාචෝ මේවා. රුපියලක් කරන්නම් වැඩකුත් නෑනේ. මේ කුකුලෝ. මම ණයට නොගෙන ඉන්නම්. උඹ ණයට කහින් නැතුව ඉන්නවද මෙතන? ඇයි අප්පා? බලන්නකො මුදලාලි. ප්‍රජාතාන්ත්‍රික කතා කිරීමේ අයිතියට කතා කළාම ඒකත් වැරදි. අනේ මේ ප්‍රජාතන්ත්‍රේ නිකන් හිටා. කවුද බුලින්නේ? සුරම් මුදලාලි. කවුද මේ වෝටර් කලස් පෙට්ටිය? මුදලාලිට මාව අඳුරන්න බැරිද? කවුද හැබැයි අඳුරන්න බෑනේ. සිනමා නිලියක්ද නැත්නම් ටැලි නිලියක්ද? මුදලාලි මම කොනිටිකා. කොනිටිකා කිව්වේ යකෝ සාලේ අපේ ගල්මද වාරිසාගේ දෙවනි කසාදේ ලොකු කෙල්ල. කොනිටිකා. හරියට හරි. සිංගප්පූරුවේ ඉඳලා ආවේ. යා මේ එයාපෝට් එකේ ඉඳලා එන ගමන් මුදලාලි මේ මට රුපියල් 700ක් දෙන්නකෝ. මේ ත්‍රිවිල් එකේ ගණන් බේරන්න 5000ක් මාරු කරන්න නෑලු එයා ගාව. හරි පොඩ්ඩක් ඉන්න ලාච්චු හරිනකම් අපි යන්නේ නේද? මෙන්න. Thanks මුදලාලි. ත්‍රිවිල් අම්මින් ඔයාගේ සල්ලි. Thank you. Thanks මුදලාලි. හරි ඒක නම් ඉතින් කොයි වෙලේ කරගන්න බැයිද මේ කල්පනා කළේ මේ ඉතින් මුදලාලි කොහමද? තාම අර පරණ සිස්ටම් එකටද කඩේ දුවන්නේ? ඔව් ඉතින් අපි තාම ඉතින් ගමේ සිස්ටම් එකමනේ. ගමේ මිනිස්සු අපෙන් බඩු ගන්නෙත් අර පරණ සිස්ටම් එකටම තමයි. ගන්නව සල්ලි දෙන්නේ. මොනවාද මුදලාලි? සිංගප්පූරුවේ නම් ඔක්කොම මොඩිෆයි වෙලා තියෙන්නේ. මොඩිෆයි? මේවා ඉතින් මොඩිෆයි කරන්න නම් කඩේ පිටින්ම කරත් එක පටවගෙන සිංගප්පූරු හන්දියෙන් ගිහින් තියන්නේ යෝ. ඔයද තාම දන්නේ නැනේ ක්‍රෙඩිට් බිස්නස්. අනේ යනවා යන්න. ආවා මෙතන ක්‍රෙඩිට් බිස්නස් ගැන කියා දෙන්න. මුදලාලි මට හොඳවයි පිටිටින් එකක් දෙන්නකෝ ගෙදර ගෙනියන්න. දෙන්නම්. තරම්ම පිටිටින් එකක් දෙන්න. ඔළුව ගනින් ඔය හොඳම જાති යන්නේ. ඒක හොඳයි. 1400ක. ඔව් මෙතන දැන් තියෙනවා 1400යි. දැන් අතන ටීවී එකට ගත්තා 700යි ඔක්කොම 2100යි ගන්න එතකොට. මුදලාලි තාම මම ෆොරන් කරන්සි මාරු කළේ නෑ. මගේ මේවා මාරු කළේ නෑ තාම. අනිත් එක ගම මාගාව තියෙන සිංගප්පූරු ඩොලර්ස්. දැන් එන කිව්වේ 5000 කොලයක් මාරු කරගන්න නෑ කියලා ත්‍රිවිල් එකට දෙන්න. ඒ 5000. නේ මුදලාලි මං කිව්වේ 5000 කොලයක් තිබ්බත් ඊමිනියා ගාව මාරු කරන්න නෑ කියන එකයි. You understand? හරි ඒ පාර නම් හොඳටම අඬට. මොකද බල hina වෙන්නේ? නෑ නිකන් ඔයේට දැන් ණයට බිස්නස් නිකන් අකුණු පාක් වෙනවා වගේ සිද්ධ වෙනවා නේ මුදලාලි. දේව සාපාලෝ. මේ ඇයි සුරම් මුදලාලි අර රට ගිහින් ආවයි කිව්ව ඉස්කුරුප්පට අවුනේ නෑ අවු උනාව නෙමෙයි ඉතින් මේ දන්නේ නැද්ද එකපාරටම ගහෙන් ගෙඩියෙන් නැහැ ත්‍රිවිල් එකෙන් බහැලා දුවන් ඇවිල්ලා 700ක් ඉල්ලුවාම එයාර්පෝට් එකේ ඉඳලා ආවේ ගුවාම ඉතින් මේ මාරු කරන තුරු ඉතින් දුන්නා ඒකත් ඉතින් දුන්නා ඉතින් රට ඉඳලා මේ දැන් ආපු මිනිස්සයාගෙන් ඇහුවා කියයි ආයේ ඉල්ලන්නේ ණයට දාරකද මේකද කියලා පපුව වුණා දුන්නා ඔහේ දන්නේ නැති වුණාට ඔය ගල්මද වාරිසාගේ කෙල්ල කොනිටික දැන් ලංකාවට ඇවිත් සුමාන දෙකකටත් වැඩි එහෙනම් ත්‍රිවිල් එක ඇවිත් මේ සැම්සුවනක ගහ මෙතන බැස්සේ නිකන් මේ පිට්ටු බම්බුවෙන් උණු පිට්ටුව බෑවා වගේ එහෙම තමයි ඒටි මේ හතර වටේම තියෙන කඩවලට ඔය සීනි බෝලෙම කවලා තියෙන්නේ අන්න ඒකනේ එහෙනම් එහෙමයි කියලා දන්නවනම් ඇයි ඒ බවක් උඹලා ඒ වෙලේ මට නොකියුවේ නෑ ඉතින් අපිට වැඩක් නෑනේ ඒක එයාගේ අයිතිය සහ මුදලාලිගේ ස්ත්‍රී ලෝලත්වයේ ප්‍රතිඵල දැන් ඉතින් ආත්ම 7කට ඔය 2100 ගන්න හම්බ වෙන්නේ ඈ කුකුල් පනේ මුදලාලි ඇත්තද මේ කියන කතාව ඔය කොනිටිකා රට ඉඳන් ඇවිල්ලා දැන් හුඟක් දවද්ද මාත් දැනගෙන නම් හිටියා ඒක ඉතින් කියන නොකියන එක මගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් නේ ඒකනේ අම්මේ
ෂේ මාරම පාඩුවන්නේ උනේ උදේ පාන්දරම ඈ දැන් ඔය පිටිටින් එකේ ගාන නැති වුණා කියන්නේ ඒ මුළු පිටි ලෝඩ් එකේම ලාභ ඉවරයිනේ ඈ මේකනේ ඉතින් වැඩේ මුදලාලි. අර කොනිටිකා කියන්නේ ගම කාලා මදිවට සිංගප්පූරුවත් කාලා ලනු හතම පැනලා ආපු පටිකුල කාන්තාවක් නියාව දැක්ක ගමන් අර සම්සොන්දටයි ගස්සපු ගැස්සිල්ලටයි මුදලාලිට සී කල්පනාව නැති වුණා. අපි මෙතන නොහිටින්න මුළු කඩේම දෙනවා මෙයා ලොරියක පටෝල අරන් යන්න නිකන්. මේ මුදලාලි ඈ කොහොම වුණත් ණයට දීම නම් අන්තිම නරකයියෝ. ඔය ණය කෙරුවාවෙන් අන්තිමට දෙගොල්ලම විනාශ වෙනවනේ. නෑ එහෙම වෙන්නේ අපි වගේ අයට ණයට දුන්නට. ඈ මොකද අපි මේ ගම දාලා යන්නේ නෑනේ. ඔව් දාලා යන්නෙත් නෑ ඒ වගේම තමයි උඹලා ණය ගෙවන්නෙත් නෑ මේ මන්නම් කියන්නේ මරූ සම්මයකට ණය නම් දෙන්න එපා මුදලාලි. ණයට ගන්නකම් විතරයි මිනිස්සුන්ගේ ඔය සුරංගනා කතා. අන්න එච්චරයි මටත් වචනයක් ඇහුනේ අද දවසට මේ මුදලාලි ඈ මේ මට මෙන්න මේ තුණ්ඩුවේ තියෙන බඩු ටික දාන්න කියන්නකෝ. කොල්ලෝ මෙන්න මේ බඩු ටික දානවා කුකුල් පණේ මහත්තයාට කුකුල්පනේ මහත්තයා. මේ කුකුල් පණේ තුන්ඩේ තිබ්බ තේරම බඩු ටික තියෙනවා මෙතන මේ ගාන කොහමයි මුදලාලි? අනේ හැටි වැඩියක් නෑ 3830ක් දෙනවා කොහේ ඇති ඔව් මේ මුදලාලි ඈ ඕක මගේ පොතට දාන්න සල්ලි හම්බ වෙච්ච ලාවක දීලා දාන්න 3830යි නේ. උඹ ආවෙත් ණයට ගෙනියන්නද දැන් එහෙනම් ආපු වෙලේ හිටන් ණයට දෙන්න එපා කිය පඬිත කතා 100ක් මෙතන කිව්වේ ඉතින් මං ණයට දෙන්න එපා කිව්වා මිසක් ණයට ගන්න එපා කිව්වේ නෑනේ මං. කමක් නෑනේ. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.